අනපේක්ෂිත ආපදා තත්ත්වය හේතුවෙන් අපේ රටේ දිස්ත්‍රික්ක 22ක් සම්පූර්ණයෙන්ම ගම් වතුරෙන් නායාම් වලින් විනාශයට පත් වෙනවා. මේ අවස්ථාවේ අපේ පිටට එන්නේ අපේ අසල්වාසී රට ඉන්දියානු අග්‍රාමාත්‍යවරයාගේ අනින් ඉන්දියාවේ ගලවා ගැනීම් කණ්ඩායම් ත්‍රිවිධ හමුදාව ලංකාවට එනවා. ඊටාම කෙටි කාලයකින් ලංකාවට ආපු ඔවුන් ගුවනින් සහ ගොඩි බිමින් අපදා උනිස්ථානට ලං වෙලා අපේ මිනිසුන් බේර ගන්නවා. ආහාර පාන ටික දෙනවා, සෞඛ්‍ය සේවා සපයනවා. මේ වන විට කැඩුණු පාරවල් පිළිසකර කරන්න නැතිවෙච්ච ජීවිත හොයන්න කණ්ඩායම් මෙවල ඉවරයි. වෛද්‍ය කණ්ඩායම් මෙවල තියෙනවා తాවකාලික රෝහල් මේ වෙනුවට ලංකාව ඉදි කරමින් පවතිනවා. ඉතින් මේ සියල්ල ඉන්දියාව කරන්නේ මේ පුංචි රට වෙනුවෙන්. නමුත් හැමතිස්සෙම අපි මේ ඉන්දියාව දිහා බලන්නේ වපර ඇහැකින් වෙනත් කෝණයකින්. අපිට ඉන්දියාව කියන එක නිකන් ඇත්තටම අපි දකින්නේ හරි පිළිකුල් විදියට. නමුත් ඒ වැරදි ආකල්පය අපි වෙනස් කරගන්න ඕන. අපිට කරදරයක් වෙච්ච හැම වෙලාවෙම ලෝකයේ දියුණුව කියන බටහිර රටවල් නෙමෙයි අපේ පිටට ආවේ. අපේ පිටට ආවේ මේ රටවල්. අපේ ආසියාවේ අපේ ළඟින්ම ඉන්න මිතුරා ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය මෙන්න මේ රටවල් තමයි පහුගිය කාලවකවානුව තුළ අපිට ආවේ. මට මතකයි මීට අවුරුදු 32කට ඉස්සෙල්ලා ඉන්දිය හමුදාව ලංකාවෙන් එළවා දාන්නේ වඳුරු හමුදාව කියලා. අද ඒ වඳුරු හමුදාව දෙවියන් විදිහට ඇවිල්ලා. අද දෙවියන්ගේ වෙස්ග අරගෙන ආපු මේ හමුදාවට ඔයාලට පුළුවන් විදිහට ස්තුති කරන්න, ඔවුන් ආරක්ෂා කරන්න, ඔවුන්ට අල්ප මාත්‍රයකත් හිතරිදන දෙයක් කරන්න එපා. ඉන්දියන් හමුදාව විතරක් නෙමෙයි මේ වෙලාව අපිට පිටට ඇවිල්ලා තින්න සියලුම විදේශීය සහන සේවක කණ්ඩායම් වලට පුළුවන් තරම් දයාව, අනුකම්පාව, කරුණාව, ශ්‍රී ලාංකිකත්වය අපි ඔප්පු කළ පෙළමු. ඔවුන් මේ වෙලාවේ අපේ රටට හෙළන හැම දහඩියක්ම මේ අපදාවන් අවස්ථාවන් වලදී ගලන හැම ලේ බිඳුවක්ම ඔවුන් මේ හෙළන්නේ කිසිම බලාපොරොත්තුවක් ඇතුව නෙමෙයි. අපේ රටේ මිනිස්සුන් වෙනුවෙන් දයාවෙන්, අනුකම්පාවෙන්, කරුණාවෙන්. ඒ නිසා අපි ඔවුන්ට අපේ ස්තුතිය පුද කරන්න ඕන අවස්ථාවක්